ආයුබෝවන් අපි අද බලමු Microsoft Excel පාවිච්චි කරලා කොහොමද පහසුවෙන් payroll එකක් හදාගන්නේ කියලා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලට Excel ගැන යම්කිසි දැනුමක් ඇති කියලා. මුලින්ම Excel workbook එකක් අරගෙන file save as ගිහිල්ලා payroll කියලා ඔයගොල්ලෝගේ hard disk එකේ save කරගන්න. ඊට පස්සේ අපි පළවෙනි sheet එක නම් කරමු payroll කියලා. දෙවෙනි sheet එක අපි දාගමු payslips කියලා. තව මේකට add වෙන්න ඕනේ employee master file, bank reconciliation, ඒ කියන්නේ බැංකු සැසුම් විස්තරය, bank transfer letter කියලා sheet තුනක්. employee master file එකේ save එකේ බැඳුණු දවස, save එකේ අස්වෙච්ච දවස ආදී විස්තර තියාගන්න පුළුවන්. ඒක වෙනම ෆයිල් එකක් හැටියට මේන්ටේන් කරන්නත් පුළුවන් කැමති නම්. bank reconciliation අවශ්‍ය වෙන්නේ ඔයාලා බැංකුව හරහා payments කරනවා නම්, නැත්නම් direct cash ගෙවනවා නම් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක. මුලින්ම මේ payroll sheet එකේ C හරි D හරි column එකකට ගිහිල්ලා මුලින්ම payroll කියලා වචන type කරගමු. ඊට පස්සේ bold කරලා ඒකේ font size එක පොඩ්ඩක් වැඩි කරගමු. අපි හිතමු මේ ආයතනයේ ශාඛාවන් කීපයක් තියෙනවා. එතකොට අපි දාගන්න ඕන location එක. අපි හිතමු කොළඹ තියෙනවා, ගාල්ලේ තියෙනවා, නුවර තියෙනවා කියලා. කොළඹ විතරක් නම් ඔයාලට location එක කොළඹ කියලා විතරක් තියන්න පුළුවන්. ඊළඟට අවුරුද්ද මම මේක හදන්නේ 2025. ඊට පස්සේ month අපි හිතමු මේ මාසේ මම මේක හදන්නේ කියලා. ඊට පස්සේ highlight කරලා ඒකේ alignment එක හදාගමු. ඊට පස්සේ අපි මේ 7 වෙනි row එකට තමයි headings ටික දාගන්නේ. ඒ row height එක පොඩ්ඩක් වැඩි කරගමු. අපි මුලින්ම දාගමු EMP number. මෙතෙන්දී ඇත්තටම employee count එක තමයි අපි ගන්නෙ 1 2 3 කියලා. අපි හදාගමු 10 දෙනෙක් විතර ඉන්න payroll එකක්. ඊළඟට location එක. ඊට පස්සේ name. අපි නමයි designation column දෙක පොඩ්ඩක් size එක වැඩි කරගමු. ඊට පස්සේ EPF number. ඊට පස්සේ row එක highlight කරලා bold කරගමු. ඊට පස්සේ basic salary. අපි හිතමු පහුගිය මාසවල තිබුණ arrears එකක් ගෙවන්න. එතකොට අපි ඊළඟ column එකට arrears කියලා දාගමු. ඒ වගේ අපි හිතමු තව කෙනෙකුට no pay එකක් තිබුණායි කියලා. අපි ඒකත් මේ column එකටම දාගමු. දැන් ඔයාලට පේනවා අපි type කරපු එක cell එකෙන් පිටතට ගිහිල්ලා තියෙනවා. අපි ඒක හදාගමු. කොහොමද කරන්නේ? අපි මේ row එක highlight කරලා right click කරලා යමු format cells. අපි alignment වලට ගිහිල්ලා මේ wrap text කියන එකට ටික එකක් දාගමු. එතකොට මේ cell එක ඇතුළේම wrap වෙනවා. ඒ කියන්නේ මේ cell එකේ ප්‍රමාණයටම වචන ටික තියාගන්නවා. ඊළඟට gross salary. gross salary එකට පස්සේ සමහර ආයතනවල ගෙවන additional allowance. ඒ කියන්නේ special allowance, additional allowance, market supplement ඔය එක එක නම් වලින් අමතර දේවල් ගෙවනවා. අපි දාගමු additional allowance කියලා. ඊළඟට market supplement. ඊට පස්සේ overtime payment. ඒ ටික එකතු වුණාම total earnings. ඒ කියන්නේ සම්පූර්ණ ඉපැයීම. අපි ඒක පොඩ්ඩක් highlight කරගමු. ඊට පස්සේ මෙයාගෙන් කැපෙන අගයන් ටික දාගන්න ඕනේ. EPF 8%ක්. තව pay tax එක APIT කියලාත් ආවා. අපි ඒ වුණාට pay tax කියලා දාගමු. ඒ කාලේට අදාළ වෙන tax එක ඔයාලා මෙතනින් දාගන්න ඕනේ. ඊළඟට stamp duty. ඊට පස්සේ අපි හිතමු මෙයාට loan installment තියෙනවා කියලා. ඒක අත්‍යවශ්‍යම නැහැ. තියෙනවා නම් ඒක දාන්න, නැත්නම් අවශ්‍ය නැහැ column එක.
අපි ඊළඟට දාගමු other deductions. ඒ ටික අඩු වුණාට පස්සේ net salary එක ඊට පස්සේ ආයතනයෙන් සේවකයා වෙනුවෙන් ගෙවන දායකත්ව මුදල් ටික දාගමු. EPF 12ක් ETF 3ක් ආයතනයේ ගෙවනවා සේවකයා වෙනුවෙන්. සමහර ආයතනවල gratuity සම්බන්ධයෙන් ප්‍රොවිෂන් එකක් payroll එකෙන්ම බෙදා වෙන් කරනවා. ඔයාලට පුළුවන් gratuity කියලා මෙතන තව කොලම් එකක් දාගන්න. නැත්නම් වෙනම sheet එකක් maintain කරන්න පුළුවන් gratuity වලට. අපි ETF 3 කියන කොලම් එකෙන් නවත්තමු. මම මේ ටිකෙම highlight කරලා borders ටිකක් දාගන්නවා all borders ගිහිල්ලා. මේ columns ටික highlight කරලා column width එක අපි 11ට විතර තියමු. save කරගමු. හරි. දැන් අපි මූලික කොටස කරලා ඉවරයි. අපි මේ row එකේ උසත් පොඩ්ඩක් වැඩි කරගමු. ඊට පස්සේ අපිට මේකේ එකතුව ගන්න ඕන. අපි මේකට ඩබල් බෝඩර් එකක් දාලා ඒක හදාගමු. හරි. අපි මේකට දැන් sample data ටිකක් දාගමු. මුලින්ම අපි දාගමු කොලම්බෝ වැඩ කරන කට්ටිය. අපි EPF number 5 කියලා දාමු. ඊට කලින් බැඳිච්ච කට්ටිය අස්සලා ගියා කියලා හිතමු. බේසික් සැලරි එක අපි හිතමු ලක්ෂ 2.5ක් එයාට ගෙවනවා කියලා. ඊට පස්සේ මේ බේසික් සැලරි එකට සැලරි ඇරියර්ස් no pay ගලපලා අපි gross salary ගමු. අපි ඒකට සමීකරණයක් ලියමු. සමානයි basic salary plus salary arrears. එතකොට මෙතන gross salary එක හැදෙනවා. මම මේ ෆෝමියුලා එක පල්ලයට කොපි කරගන්නවා. මම ඊටු data ටික ඉක්මනින් දාගන්නම්. අපි හිතමු මේ අන්තිම එක්කෙනා බැඳුනේ ගිය මාසේ 25 වෙනිදා. ඒ වගේම එයාට පඩියක් ගෙව්වෙත් නැහැයි කියලා. ඒ නිසා මේ මාසේ salary arrears එකක් තියෙනවා. අපි තව ටිකකින් බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. අපි තවත් උදාහරණයක් හැටියට හිතමු මේ මුලින් ඉන්න 5 දෙනාට no pay මොකුත් තිබුණ නැහැ. නමුත් මේ 6 වෙනි එක්කෙනාගේ no pay එකක් තියෙනවා. ඍණ ලකුණ දාලා එයාගේ පඩිය බෙදීම 30 වැඩි කිරීම එයාගේ no pay දවස්. නමුත් එක දවසක් නිසා අපි වැඩි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන 3000 ගාණක් කැපෙනවා එයාගේ පඩිය. ඒ අනුව gross salary එක වෙනස් වෙලා තියෙන්නේ. මේ gross salary එකට තමයි අපි EPF ETF ගණනය කරන්නේ. ඒක මතක තියාගන්න. එතකොට ඊළඟට ඉන්න දෙන්නට no pay arrears මොකුත්ම නැහැ. මේ අන්තිම එක්කෙනා බැඳුනේ ගිය මාසේ 25 වෙනිදා කියලා හිතන්න. එදා ඒගොල්ලන්ට පඩි ගෙවුවෙත් නැහැ. ඒ නිසා අපි එයාට arrears ගණන් කරන්න ඕන. කොහොමද අපි කරන්නේ? ගිය මාසේ පඩිය 80000ක් අපි ඒකෙන් අඩු කරන්න ඕනේ. එයා අපිත් එක්ක හිටපු නැති දවස් ගාන. ඒ කියන්නේ දවස් 24ක් අඩු කරන්න ඕනේ එයාගේ පඩියෙන්. එතකොට සමාන ලකුණ දාලා එයාගේ සම්පූර්ණ පඩිය 80000යි. ඒකෙන් ඍණ එයාගේ පඩිය බෙදීම දවස් 30 වැඩි කිරීම 24. ඒ කියන්නේ දවස් 24ක්ම එයාගේ පඩියෙන් අඩු කරලා දානවා. මේක යට අයිති නෑ. එයා ගිය මාසේ 25 වෙනිදා බැඳිච්ච නිසා එයාට රුපියල් 16000ක් අමතර ගෙවීමක් තියෙන මේ මාසෙදී. ඒක salary arrears. ඒතකොට ඕගොල්ලන්ට පේනවා දැන් එයාගේ gross salary එක 96000ක් වෙලා තියෙනවා.
ඒ නිසා හොඳට මතක තියාගන්න සැලරි ඇරියර්ස් සහ නෝපේ ගලපන්න ඕනේ මේ ග්‍රොස් සැලරි එකට කලින්. හොඳයි. අපි දැන් බලමු මේක ඉතිරි කොට සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. අපි හිතමු මේකේ මැනේජර්ස්ලට 15000 බැගින් ඇඩිෂනල් ඇලවන්ස් ගෙවනවා කියලා හිතමු. ඒ වගේම අනිත් අයට රුපියල් 10000ක් බැගින් ඇඩිෂනල් ඇලවන්ස් ගෙවනවා කියලා අපි හිතමු. මාකට් සප්ලිමන්ට් රුපියල් 5000 බැගින් මේ මැනේජර්ස්ලා කට්ටියටම හම්බ වෙනවා. අනිත් අයට නැහැ. ඊළඟට අපි බලමු ඕවර් ටයිම්. මැනේජර්ස්ලට ඕවර් ටයිම් ගෙවලා නැහැ. මේ ඊළඟ එක එක්සිකියුටිව් කෙනෙකුට රුපියල් 5000ක ඕවර් ටයිම් එක සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයාටත් රුපියල් 2000ක ඕවර් ටයිම් එක සෙට් වෙලා තියෙනවා. දැන් මේ ග්‍රොස් සැලරි එකට අමතර ගෙවීම් ටික එකතු වුණාම ටෝටල් earnings එක හැදෙනවා. අපි ඒකට සමීකරණයක් හදමු. මුලින්ම සමාන ලකුණු දාලා අපි sum කියන ෆන්ක්ෂන් එක ගමු. ඊට පස්සේ gross එකේ ඉඳලා overtime එකකම් ඔක්කොම components ටික highlight කරලා enter කරනවා. ඊට පස්සේ අපි මේ හදාගත්ත සමීකරණය පල්ලයට copy කරනවා. save කරගමු. ඊළඟට EPF 8% ගන්න ඕනේ. ඒක සමාන ලකුණු දාලා අපි ගමු gross salary එකෙන් 8%ක් වැඩි කිරීම 8 දාලා ප්‍රතිශතය දාන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි කිරීම 0.08 කියලා දාන්න පුළුවන්. ඔයා කැමති විදිහකට දාන්න. ඊට පස්සේ මේ සමීකරණයත් පල්ලෙහාට copy කරනවා. අපි ඊළඟට බලමු කොහොමද මේ pay tax එක ගණනය කරන්න කියලා. අපි EPF ගණනය කරේ gross salary එක මත. නමුත් pay tax එක ගණන් කරන්න ඕනේ total earnings මත. සම්පූර්ණ එයාගේ ඉපැයීම් මත. අපි මේකට ෆෝමියුලා එකක් දාන්න ඕනේ. නමුත් දැනට මම මැනුවලි හදාගත්ත amounts ටිකක් දාන්නම්. පස්සේ මම ඒ ගැන විස්තරයක් කරන්නම් ඔයාලට. මුලින් ඉන්න එක්කෙනාට 11600යි. ඊට පස්සේ 4200යි. ඊළඟ එක්කෙනාටත් 4200යි. ඊළඟ එක්කෙනාට 3000යි. අනිත් අයට ටැක්ස් අදාළ වෙන්නේ නැහැ. ලක්ෂයකමාරකට වඩා අඩු නිසා. ස්ටෑම්ප් ඩියුටි සාමාන්‍යයෙන් රුපියල් 25යි. අපි ඒක හැමෝටම දාගමු. ඊළඟට ලෝන් ඉන්ස්ටෝල්මන්ට්. ඒක අදාළ නම් විතරක් දාන්න. නැත්නම් ඒ කොලම් එක අවශ්‍ය නැහැ. මේකේ පළවෙනි එක්කෙනාට රුපියල් 5000ක ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එකක් තියෙනවා. අනිත් අයට නැහැ. ඊළඟට අද ඩිඩක්ෂන් කාටවත් නැහැ කියලා හිතමු. ඒ කියන්නේ සමිති වලට හරි අඩු කරන ඒවා තිබුණොත් මෙතන දාගන්න පුළුවන්. දැන්ට අපි බිඳුවක් කියලා දාමු හැමෝටම. ඊට පස්සේ net salary එක ගන්න ඕනේ. කොහොමද? total earnings වලින් මේ දක්වලා තියෙන ඔක්කොම අඩු කිරීම අඩු කළාට පස්සේ net salary එක හැදෙනවා. අපි ඒකට සමීකරණයක් හදාගමු. salary එක තියෙන්නේ L8 L8 ඍණ වරහන් ඇතුලේ අපි EPF, pay tax, stamp duty, loan installment, other deductions මේ ටික ඔක්කොම අපි අඩු කරමු. දැන් අපිට net salary එක ලැබෙනවා. පස්සේ අපි මේ සමීකරණය පල්ලෙහා හැමෝටම copy කරගමු. මේක වෙනත් ආකාරයකින් කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දී මම මේ විදිහට පාවිච්චි කරනවා මේ සමීකරණය. ඊළඟට අපි බලමු employer ගේ පැත්තෙන්, ඒ කියන්නේ ආයතනයේ පැත්තෙන් සේවකයා වෙනුවෙන් ගෙවන අමතර contributions ටික. EPF 12%ක්, ETF 3%ක්. ඒතකොට සමාන ලකුණ දාලා අපි ගන්නවා gross salary එකෙන් 12%ක් EPF, ඒ වගේම සමාන ලකුණ දාලා gross salary එකෙන් 3%ක් ETF. පස්සේ මේ සමීකරණය අපි පල්ලෙහාට copy කරගමු.
අපි දැන් payroll එකේ මූලික කොටස කරගෙන ඉවරයි. ඊට පස්සේ පුළුවන් මේකේ එකතුවක් ගන්න. අපි මේකට sum කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. මෙතන තියෙන auto sum කියන එක ඒක පාවිච්චි කළත් උත්තරේ ගන්න පුළුවන්. අපි ඒක copy කරගමු F column එක දක්වා. ඒ කියන්නේ basic salary එක දක්වා සෑම column එකකම එකතුවක් ගමු. මේ hash mark එන්නේ column එකේ size එක මදි වුණාම අපි ඒක double click කරලා හදාගමු. ඊට පස්සේ save කරගමු. අපි දැන් මූලික කොටස කරගෙන අවසන්. අපි හිතමු මේ ආයතනය අලුතෙන් කට්ටිය බැඳුනයි කියලා. එතකොට අපි කොහොමද කරන්නේ? අපිට පුළුවන් මේ එකතුව ගත්ත row එකට, ඒ කියන්නේ 18 වෙනි row එකට ගිහිල්ලා right click කරලා insert කියලා දෙන්න පුළුවන්. එක්කෙනෙක් එකතු වුණා නම් අපි දැන් 5 දෙනෙක් ඕනේ කියලා. ඒතකොට rows 5ක් පල්ලෙහාට highlight කරලා right click කරලා insert කියලා දුන්නාම අපි මේ එකතුව ගත්ත row එකට වඩා උඩින් rows 5ක් අලුතෙන් එකතු වෙනවා. ඒ වගේම අපිට මේ formulas ටික ඔක්කොම පල්ලෙහාට copy කරගන්න පුළුවන්. අදාළ පුද්ගලයන්ගේ නම් ටික වදා ගන්න පුළුවන් වෙනම. අපි දැන් control Z ගහලා මේ ටික අයින් කරගමු. අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. අපි ඊළඟට බලමු මේ හදාගත්ත payroll එක print out එකක් හැටියට කොහොමද ගන්න කියලා. අපි සාමාන්‍යයෙන් මේක legal size paper, ඒ කියන්නේ A4 එකට වඩා දිග paper එකක තමයි print කරගන්න ඕනේ. අපි ඒ වැඩේ කරගන්න යනවා page layout කියන menu එකේ. අපි paper size එක legal කියලා select කරලා orientation එක අපි landscape කියලා දාගමු. ඊට පස්සේ margin එකත් අපි පුළුවන් තරම් අඩු කරගමු. print preview එකක් දාලා බලමු කොහොමද මේක set වෙලා තියෙන්නේ කියලා. හරි. ඔයාලට දැන් පේනවා මේ print preview ගියාම කොහොමද මේ payroll එක print වෙන්නේ කියලා. මේක ඇත්තටම පිටු දෙකකට ගිහිල්ලා තියෙනවා. අපි මුලින්ම margins ටික පුළුවන් තරම් අඩු කරගෙන බලමු. දැන් එක column එකක් ආවා. නමුත් තව column 7ක් විතර එහා පිටුවට ගිහින් තියෙනවා. එහෙම තියන්න බෑ. එතකොට මම ආපහු කරන වැඩේ මේ page setup එකට ගිහිල්ලා මේකේ scaling කියලා එකක් තියෙනවා. ඒකේ මේ 100% වෙනකොට මම ඒක adjust කරනවා. 70ට ගියත් තව එක column එකක් දෙවෙනි පිටුවට ගිහින් තියෙනවා. මම ආපහු back ගිහිල්ලා අපි මේක highlight කරලා double click කරමු. පුළුවන් තරම් automatically column size ටික හැදෙන්න. මම මේක save කරගන්නම්. ඊට පස්සේ save කරගෙන ආපහු print preview ගිහිල්ලා බලන්නම් දැන් හරියට set වෙලාද කියලා. print preview ගියාට පස්සේ අපිට දැන් පේනවා මේක එක sheet එකකට set වෙලා තියෙන්නේ කියලා. දැන් අපේ වැඩේ සාර්ථකයි. අපි ඊළඟට බලමු. මෙතන දැන් 10 දෙනෙක් විතර ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අපි හිතමු 100ක් විතර ඉන්න payroll එකක් කියලා. එතකොට ඔයාලා පල්ලෙහාට යනකොට මේ heading ටික උඩට ගිහිල්ලා ඒක පේන්නේ නැති වෙන screen එකෙන්. ඒ වගේම ඔයා දකුණු අත පැත්තට ගියාම columns වල මේ අදාළ පුද්ගලයන්ගේ නම් ටික screen එකෙන් නැති වෙලා යනවා. ඒකත් අපිට ප්‍රශ්නයක්. අපිට මේ දෙක නවත්ත ගන්න ඕනේ. එතකොට අපිට මෙතනින් උඩ rows ටික නවත්ත ගන්නයි basic salary දක්වා නවත්ත ගන්නයි ඕනේ. එතකොට අපි කොහොමද කරන්නේ? මේ columns ටිකයි මේ rows ටිකයි බෙදෙන තැන තමයි G8 කියන cell එක. අපි එතන ඉඳගෙන menu bar එකේ view ගිහිල්ලා freeze panes කියන එක select කරන්න. මොකද්ද මේ freeze කරනවා කියන්නේ? ඒ කියන්නේ මම කොච්චර දකුණු අත පැත්තට ගියත් මේ basic salary දක්වා තියෙන columns ටික screen එකේම රැඳිලා තියෙනවා. ඒ වගේම මම කොච්චර පල්ලෙහාට ගියත් මේ headings ටික screen එකෙන් නැති වෙන්නේ නැතුව රැඳිලා තියෙනවා. එතකොට මට ලේසියෙන් බලා ගන්න පුළුවන් විස්තර ටික. අපි දැන් බලමු මේ අදාළ payroll එකේ borders ටිකක් දාගන්න. අපි දැන් menu එකෙන් ගිහිල්ලා
all borders ගිහිල්ලා අපි දාගමු. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක print කරාම තද කළු පාටින් මේ lines ටික පේනවා. ඒක ටිකක් කැතයි. එතකොට අපිට පුළුවන් right click කරලා format cell ගිහිල්ලා මේ border style එක පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. අපිට පුළුවන් dotted line ගන්න තිත්තිරි තියෙන එක. ඒක ලාවට තමයි මේ කොටු ටික ඇඳිලා පේන්නේ print out එක ගත්තට පස්සේ. ඔය print out එක ගත්තාම ඒක ලස්සනට පේනවා payroll එකේ තුනී lines වලින්. අපි තව දෙයක් ඉගෙන ගමු. අපි දැන් print preview ගියාම අපි මේ හදපු payroll එක පෙන්නනවා. නමුත් ආයතනයේ නම පේන්නේ නැහැ. අපි ඒකට එතකොට කරන්නේ මේ ආයතනයේ නම මේ header section එකට දාගමු. ඒ වගේම අපි හිතමු මෙතන සේවකයෝ 100ක් 200ක් හිටියාම පිටු වැඩිපුර ගානකට මේක print එක යනවා. එහෙම වුණාම මේ පළවෙනි පිටුවේ විතරක් මේ headings ටික print වෙනවා. තියෙන පිටුවල මේ headings ටික නැතුවයි print වෙන්නේ. ඒකෙන් අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් ආයතනයේ නම print වෙලා නැහැ. ඊළඟට පිටු ගාන වැඩි වුණාම ඒකේ headings ටික නැති වෙනවා. ඊට පස්සේ අපිට දැනගන්න ඕන මේ payroll එකේ ඇත්තටම පිටු කීයක් තියෙනවද කියලා. ඔයාලට පේනවා මෙතන page setup කියලා එකක් තියෙන link එකක්. page setup එකට ගියා. ඒකේ මේ header footer කියන tab එකට ගිහිල්ලා custom header කියන බටන් එක ක්ලික් කරලා මේ headers දාන්න පුළුවන් section 3කට අපි ඒකේ මැද center section එකට දාගමු company නම. උදාහරණයක් හැටියට අපි හිතමු මේ ආයතනයේ නම ABC Company Limited කියලා. මම ඒක type කරගන්නවා මේ center section එකේ. එතකොට මම මේක highlight කරලා මේ A කියන icon එක click කරලා font එක 14ක් කරලා bold කරගන්නවා. අනිත් ඒවා එම තියලා okay කියලා බටන් එක press කරොත් දැන් මම okay දුන්නාම මෙතන header section එකේ ABC company කියන නම print වෙයි. ඒත් අපිට තව වැඩක් තියෙන කරන්න. දැන් අපිට ඕනේ footer එක දාගන්න. මම footer කියන section එකට ගිහිල්ලා custom footer කියන section එකේ දාගන්න ඕන පිටු අංක ටික. මම ඒකෙත් මේ center section එකට ගිහිල්ලා මම මේ icon එකට click කරලා මෙතන ගන්නවා අපි දැන් ඉඳ පිටු අංකේ. ඒ වගේම මම වචනයක් දාන off කියලා එහා පැත්ත icon එකට click කරලා අපිට දාගන්න පුළුවන් ඔක්කොම පිටු කීයක් තියෙනවද කියලා. තව ඕනනම් date time file path දාගන්නත් පුළුවන්. අපි දැනට ඒව දාන්නේ නැහැ. දැන් අපි okay බටන් එක click කරලා කලින් screen එකට යමු. ඊට අපි ආපහු back යමු. දැන් ඔන්න අපි payroll එකට අපි ආපහු ආවා. දැන් මම කිව්වා කලින් ඉතින් 10 දෙනෙක් ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ අපිට දැනට. නමුත් අපි 100ක් 200ක් ඉන්න payroll එක ගන්න. ඔයා print out එක ගත්තාන් පස්සේ පළවෙනි පිටුවේ විතරක් මේ මුල් කොටස print වෙනවා. ඒ කියන්නේ මේ headings ටික print වෙනවා. නමුත් දෙවෙනි පිටුවට ගියාට පස්සේ මේ headings නැතුව ඉතුරු page සංඛ්‍යාව තමයි print වෙන්නේ. ඒක ප්‍රශ්නයක්. කොහොමද අපි ඒක විසඳන්නේ? අපි යනවා page layout එකට. page layout එකට ගිහිල්ලා print titles කියන මේක select කරගන්න. හරි? ඒකෙදී අපිට පුළුවන් මේ sheet කියන tab එකට යන්න. ඒකෙදී row to repeat at top කියන තැනදී මම select කරනවා මොකද්ද මට repeat වෙලා print වෙන්න ඕන හැම කොලයකම. ඒක මම කියන මෙන්න මේ row number 1 to 7. row number 1 up to 7 මට repeat වෙන්න ඕන හැම පිටුවකම print out එක ගන්නකොට. කියලා මම ඒක දුන්නාම يعني දෙනෙක් ඉන්න payroll එකක අපි හිතමුකෝ මේ කොළ 5කට ගියයි කියලා. ඒක කොළ 5කට ගියදී ඒ කොළ 5ෙම පුද්ගලයාගෙම විස්තර උඩින් මේ heading section එක පෙන්වනවා. දැන් අපි මේ ප්‍රශ්නෙත් විසඳගත්තා. දැන් okay save කරගත්තා.
එතකොට අපි තව දෙයක් දාගන්න ඕන prepared by. මේක කවුද හැදුවේ? අත්සන් කරන තැනක් තියෙන්න ඕන. ඒ වගේම authorized by. date කියලාත් මෙතන දාගමු. සමහර ආයතනවල approved by කියලා තව කෙනෙකුත් ඉන්නවා අත්සන් කරන්න. ඒ කියන්නේ ප්‍රධානම එක්කෙනා එයා අත්සන් කරාට පස්සේ තමයි මේක payment එක කරන්න පුළුවන් වෙන්නේ. අපි දැන් payroll ගොඩක් දුරට ඉවරයි. මෙතන මේ දාලා තියෙන pay tax එක ඔයගොල්ලන්ට පේනවා. මේක manually මම calculate කරලා තමයි දාලා තියෙන්නේ. හරි. නමුත් මේක ගොඩක් කට්ටිය ඉන්න payroll එකකට මේව manually කර ඉන්න බෑ. ඒක සෑහෙන වෙලා යන වැඩක්. හරි. මට අතින් calculate කරලා මේ එක එක්කෙනාට අදාළව දාන්න. ඒකට තව දෙයක් මතක තියාගන්න ඕන. අපි මේ payroll එකේ කෙටියෙන් මේ columns ටික විතරක් දැම්මට මේ total earnings ගණන් කරනකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙනවා යම් දේවල් ඇතුළත් විය යුතුයි කියලා. කියන්නේ මෙතන අපි දැන් කෑෂ් වලින් ලැබෙන දේවල් තමයි මූලික වශයෙන් දාලා තියෙන්නේ. ඒ වුණාට ඇත්තටම ටැක්ස් එක කැල්කියුලේට් කරද්දී non cash benefit ඒවත් ඇතුළත් විය යුතුයි. ඒ කියන්නේ කවුරු මැනේජර් කෙනෙකුට හරි කාට හරි ආයතනයෙන් ලබා දෙන තියෙන වාහනයක් හරි යට වෙන පෙට්‍රල් හරි නැත්නම් යට සිකියුරිටි ගාඩ් හරි ගියක් හරි එම දීලා තිබුණොත් ඒකට අදාළ ඒ බෙනිෆිට් එකට අදාළව ගාණක් කැල්කියුලේට් කරලා ඒවත් මේවට ඇඩ් වෙන්න ඕනේ. මම ඉච්චර දුරට යන්නේ නැහැ. දැනට අපි සාමාන්‍ය ආයතනයක මූලිකව මෙන්න මේ වගේ තමයි total earnings හදාගන්නේ අපි. හරි. මේ P tax එක සම්බන්ධව කතා කරන්න ඕන මම වෙන sheet එකක් ඔයාලට පෙන්නන්න විස්තර කරන්න. හරි. දැන් 2025 අප්ඩේට් පළවෙනිලා ඉඳලා අලුත් tax rate එක තමයි යන්නේ. එතකොට අලුත් tax rate එක සෙට් වෙන්නේ वार्षिक ආදායම $18,000ක් දක්වා tax එක රිලීස්. හරිද? tax නැහැ. ඒ වාර්ෂික ආදායම $18,000ක් කියලා කියන්නේ මාසික ආදායම $1,50,000. හරි? ඉතින් එහාට පළවෙනි ස්ලැබ් එක හැටියට ස්ලැබ් හැටියට කොටස් වශයෙන් තමයි අය කරන්නේ. ඒක $18,000න් පස්සේ ඊළඟ $10,000ක්. තව $10,000ක් ඉදිරියට එයාට හම්බුනොත් ඒකට 6%ක් tax එක වදිනවා. හරි? ඒ කියන්නේ මාසිකව බැලුවොත් පළවෙනි ලක්ෂ එකකට tax එකක් නැහැ. එතනින් එහාට වැඩි වෙන 83,000ක් තව ඇඩ් වුණොත් ඒ කියන්නේ 2,33,333ක් හම්බෙන එක්කෙනෙකුට 6%ක් වදිනවා tax එක මේ 83,000ට. ලක්ෂයකමාර සෑරි. ඒකම කාගේ හරි පඩිය 2,75,000ක් ආවොත් එයාට අර මුල් කොටසට 6%ක් ඇදුණා ඊට පස්සේ 18%ක් වදිනවා. ඒ වගේ ඕම ස්ලැබ් එකෙන් ස්ලැබ් එක වැඩි වෙගෙන යනවා. එතකොට කොහොම හරි ලක්ෂ 43කට වඩා වාර්ෂික ආදායම් හම්බෙන එක්කෙනෙකුට 36%ක් tax එක වදිනවා. හරි? මේ මාසිකව මම පෙන්නන්නේ මේ කොලම් එකේ මේ වාර්ෂික ආදායම. හරි? ඒකට ඒ ස්ලැබ් එකෙන් කොටස් වශයෙන් එකතු වෙලා අන්තිමට තමයි එයාගේ සැබෑ tax එක කොච්චරද කියලා ගණන් කරන්නේ. හරි? ඒක අපි ෆෝමියුලා එකකින් හදාගන්න ඕනේ. if statement එකක් දාලා තමයි හදාගන්න ඕනේ. if statement එකේදී කොටස් තුනක් එනවා. මම මේ ස්ටේට්මන්ට් සහ ෆෝමියුලා ගැන පස්සේ මම වෙනම වීඩියෝ එකක් කරන්න. දැන් ඒක ලොකුවට මම විස්තර කරන්නේ නැහැ. නමුත් ඔයාලට තේරුම් ගන්න මම මේව කෙටියෙන් හදලා තියෙනවා මේවට බලන්න. if statement එකක් දාලා තියෙනවා. යම් කිසි මේ A1 කියලා අපි රෙෆර් කරලා තියෙන්නේ total earnings tell එක. ඒක ලක්ෂ එකමාරට වඩා අඩු වුණොත් එයාට tax එකක් නැහැ. එතන එහාට ඊළඟ කොටස කියන්නේ ඒ false වුණොත් දෙවෙනි කොටස. දෙවෙනි කොටසේදී මම ලියනවා තව if statement. එතකොට මේකට කියන්නේ nested if. මම තනිලා ඉන්න එකට අරගෙන ඉවරලා මේක අපි payroll එකට ඇතුළත් කරගමු. හරි අපි දැන් හදාගත්ත ෆෝමියුලා එක විස්තරාත්මක පොඩ්ඩක් බලමු. අපි මෙතනදී දාලා තියෙන nested if statement එක. ඒකට කියන මුලින්ම if L8 කියන්නේ මේ total earnings තියෙන සෙල් එක. ඒකේ වටිනාකම ලක්ෂයකමාරකට අඩු වුණොත් මේ less than or equal දාලා තියෙන්නේ ලක්ෂයකමාරකට අඩු වුණොත් tax එක බිඳුවයි. ඒකටම ඊළඟට අමුණනවා
තව if statement එක nested. හරි. ඒ L8 මම ඔක්කොම රිෆර් කරන්නේ මේ total earnings මේක සෙල් එකට L8 එක අඩු වුණොතින් සමාන වුණොතින් 2,33,333කට L8 එකෙන් ඒ කියන්නේ මේ amount එකෙන් ලක්ෂයකමාරක් අඩු කරලා ඉතුරු වෙන මුදලට 6ක් tax එක apply කරන්න කියලා. ඒ වගේම L8 එකේ amount එක 2,75,000කට වඩා අඩු වුණොත් හරි අපිට කරන්න තියෙන්නේ L8 එකෙන් 2,33,333ක් අඩු කරලා එන amount එකට P8 18ක් apply කරලා ඒකට ඇඩ් කරනවා මේ 5000ක් කලින් ස්ලැබ් එකකින් ආපු 5000 කලින් ස්ලැබ් එකේ අපි 6ක් ගත්තා ඒ 5000 මෙතනදී ඇඩ් කරනවා. ඒක මම මේ මුලට දැම්මට අතරම මේ L8 වලින් 2,33,333ක් අඩු කරලා 18ක් බලලා ඒ එන උත්තරේට මේ 5000ක් ඇඩ් කරන්න කියලා තමයි තියෙන්නේ. ඒක මම ආපෝ if statement එකක් ගහනවා L8 එක 3,17,000කට වඩා අඩු වුණොත් මේ 12,500 කියන්නේ කලින් ස්ලැබ්ස් වලින් එකතු වෙලා ආපු අගයන් ඒ අගය ඇඩ් කරගන්න ඕන අපි ඊට කලින් අපි ඇත්තටම වෙන්න ඕන L8 කියන මේ amount එකෙන් 2,70,000ක් අඩු කරලා ඒකෙන් 24ක් tax එක බලලා ඒ එන උත්තරේට අපි අර කලින් ස්ලැබ්ස් වලින් ආපු 12,500ක් ඇඩ් කරගන්න. ඒ වගේම ඊළඟ ස්ලැබ් එක තමයි L8 එක බලන 3,58,333කට වඩා අඩුද කියලා. එහෙම අඩු වුණොත් අපි කරන්නේ L8 මේ amount එකෙන් 3,17,000ක් ඉතින් කලින් ස්ලැබ් වල ආපු උතරේ අඩු කරලා ඉතුරු amount එකට 30ක් tax එක ගහලා ඒ එන උත්තරයට 22,500 ඇඩ් කරගන්න කියලා කියන්නේ. finally අපි බලන මේක මේ amount එක 3,58,333ට වඩා වැඩිද කියලා. එහෙම වැඩි වුණොත් 30ක් tax එක ගහලා මේ කලින් ස්ලැබ්ස් වලින් එකතු වෙන මේ දක්වා එකතු වෙච්ච 35,000ක් ඒකට ඇඩ් කරන්න කියලා තියෙනවා. හරි. මේක ටිකක් කොම්ප්ලිකේටඩ් තමයි නේ. ඊට පස්සේ මම මේක පල්ලයට මෙහෙම කොපි කරලා තියෙනවා. හරි. මම ඒක සේව් කරගන්න. දැන් ඕනම අවස්ථාවකදී මෙන්න මේ දීලා තියෙන අගයන් මේ total earnings 1,50,000කට වඩා වැඩි වුණාට පස්සේ මෙතන tax එකක් automatically එයි මෙයාට. හරි. අපි දැන් ගොඩක් දුරට අපේ දේවල් හදාගෙන ඉවරයි. දැන් අපි යමු page sheet එකට. අපි ඉතින්ම මේ A1 cell එකේ දාගමු අපේ ආයතනයේ නම. මම දාන්නම් ABC company limited. අපි පළවෙනි කොලමේ විපාක එක තිබ්බා. දෙවෙනි කොලම එක අපි දාමු කොලම් ලිස්ට් එක විස්තර කරලා. ඊළඟට අපි කොලම් ලිස්ට් එක 15ක් කරගමු. ආසන්න වශයෙන් හරි. ඒක අපි මේ කොලම් තුනම එකතු කරලා මේක මර්ජ් කරමු. ඊට මේ ලයින් එකම අපි බෝල්ඩ් කරලා මේකේ සයිස් එක පොඩ්ඩක් අපි ලොකු කරමු. මේ 16 විතර කරමු. ඒක කරගත්තා. ඊට දාගමු මේ ඊළඟ කොටසත් අපි මර්ජ් කරගමු. ඒකට අපි දානවා pay slip කියලා. pay slip, salary slip, pay statement, salary statement ඔය ඕනම වශයෙන් සෙට් එකක් දාගන්න පුළුවන්. අපි දාමු salary statement. එක ආයතන වල වෙනස් විදිහට නම් කරගන්නවා ප්‍රශ්නයක් නැහැ. ඊට මාසෙ දාගන්න. මාසෙ අපි එකක් මර්ජ් කරගමු. මම මේක හදන්නේ මේ මාසෙට. වෙනස් විස්තර ගන්න. ඒක අපිට සිද්ධ වෙනවා. අර අපි payroll එකේ තිබිච්ච headings ටික ගෙනල්ලා මෙතනට දාගන්න. හරි? මේක දාගෙන මේ පැත්තට දාන්න. කොහොමද අපි කරන්නේ? දැන් payroll sheet එකට ගියා. මම මේ location එක අතහැරලා ඉතුරු ටික name, designation ඒ set එකම ඒ heading set එකම copy කරගන්න. හරි? copy කරගෙන ඉවරලා මම යනවා pay slip එතනට ගිහිල්ලා මම මේ පස්වෙනි සෙල් එකේ මේ ෆයිල් එකේ ඉඳගෙන මම නිකම්ම paste කරන්නේ නැහැ. paste session එකට යනවා. ගිහිල්ලා අපි ඉතින් transport කරන්න
නමුත් මට අර කොටුව නම් ඕනේ නැහැ. ඒක වැලියු සිරියස් එකක් දෙන්න කියලා මම කිව්වාම එයා මෙන්න මේ විදිහට ඒ ටික පේස්ට් කරලා දෙනවා. හොඳයි. අපි දැන් බලමු මේ පළවෙනි තේරුමගේ විස්තර ටික මෙතනට පුරවගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ගිහින් බලමු payroll කියන ෂීට් එකේ පළවෙනි එක්කෙනාගේ විස්තර කොහොමද තියෙන්නේ කියලා. පළවෙනි එක්කෙනාගේ විස්තර මේ අජිත් සිල්වා කියන මහත්තයාගේ විස්තර ටික තියෙන්නේ මේ 8 වෙනි රෝ එකේ. එතකොට එයාගේ විස්තර පටන් ගන්නවා C8 වල ඉඳලා T8 වෙනකම් එයාගේ විස්තර ටික තියෙන්නේ. එතකොට මට සිද්ධ වෙනවා මේක රෙෆරන්ස් හැටියට දෙන්න payslip sheet එකට ගිහිල්ලා. හරි. අපි බලමු කොහොමද කරන්නේ. ඉතින් සමාන ලකුණ ගහලා අපි යනවා payroll sheet එකට ගිහිල්ලා මේ මහත්තයාගේ නම තියෙන්නේ C8 වල මම ඒක ගන්නවා. ඊළඟට මම ඉක්මනින් පුරව ගන්නම් D8 E8 ආදී වශයෙන් අපි T අකුර වෙනකම් alphabetical order එකට යන්න ඕන. හරි මම ඒක ඉක්මනින් කරගන්නම්. එක payslip එකක් හදාගත්තා. ඊළඟට අපි මේක A4 sheet එකකට දෙකක් ගන්න විදිහට set කරගමු. මම මේ column දෙක highlight කරලා මම මේක විස්තර කරගන්නවා. පහළ ගමු. ඊට පස්සේ මම මේ column දෙක highlight කරලා මම copy කරලා ඉතින් control C ඔබලා copy කරගත්තා. ඊට පස්සේ control V ඔබලා ඒක paste කරගත්තා. හරි. දැන් මේ දෙකක් තියෙනවා. මේ දෙක පොඩි වෙලක් කියලා දැන් කරන්නේ. මේකේ තියෙන්නේ cell reference එක D8. දැන් අපි කලින් කරේ C8 D8 ඒ වගේ C D E F කියන ඔක්කොම ඉතුරු අකුරු ටික අපි මෙතන දාගන්න ඕනේ. කොහොමද මේ කරන්නේ? දැන් අපි C8 විතර අද පිළිවෙන්නේ C8. දැන් කලින් payroll කියන sheet එකේ C8 කියන තැන තමයි එයා ඉන්නේ. දැන් මම ඊළඟට කියලා ගන්නවා මම මෙතන F2 එක ගහලා මම කරන්න ඕන C9 මේ C8 ඉවරයි. ඊළඟට D9. මේ වගේ අපි මේක හදා ගන්න ඕනේ. D9 කොම D9 D9 නමේ කඩාවල ඔක්කොම details අපි අප්ඩේට් කරගන්න මේ ෆෝම් එකට. හරි. දැන් control S ගහලා සේව් කරගන්න මේ කරපොත් එක. හරි. අපි දැන් payslip දෙකක් හදාගත්තා. මේක පොඩ්ඩක් ලස්සන කරගන්න අපිට ඕනම් පුළුවන්. මෙතන name designation EPF number එකෙන් පස්සේ මෙතන basic salary එකේ gap එක පොඩ්ඩක් අඩි කරන්න. අපි ඉස්සරහාම ආරක් තියමු. ඊට පස්සේ එතනත් net salary එක pay කරාට පස්සේ ඉස්සරහාම ආරක් තියමු. මේක අතර employer එක පැත්තෙන් ගෙවන ටික. හරි. මම මේ පොඩ්ඩක් ඉස්සරහාම ආරක් එක තිබ්බා. පොඩ්ඩක් add කරලා පෙන්නන්න. ඊට පස්සේ මම ඒක save කරගත්තා. ඊළඟට මට තියෙන්නේ මම මේ set එක මෙහෙම highlight කරලා මේ rows ටික අතරම payslip දෙකක් මම මේක highlight කරලා copy කරගත්තා. ඊට පස්සේ ඊළඟ පිටුවට ඊළඟ A4 sheet එකට print කරන්නේ මම මේ row number 25 එකේ paste කරගන්නවා. paste කරාම මේක තව payslip දෙකක් හැදෙනවා. දැන් අපි ඉතාම අවධානයෙන් මේකේ තියෙන reference number ටික හරියට වෙනස් කරගන්න ඕනේ. දැන් අපි C8 කරා C9 කරා දැන් මෙතන C10 C11 වෙන්න ඕනේ. එතකොට C එකේ ඉඳලා alphabetical order T අකුර වෙනකන් අපි මේක අප්ඩේට් කරන්න ඕනේ. මේ විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. ඔයාලගේ ඔක්කොම සේව කරන්නේ payslip වෙනවා. හරි. සෑම මාසෙකම අපි කරන්නේ මේ payroll එකේ කොපියක් අරගෙන සේව් කරගෙන අලුත් මාසෙට. ඊට පස්සේ මේ අලුත් මාසෙට අදාළ දේවල් ටික අපි payroll sheet එකේ අප්ඩේට් කරනවා මෙතන. හරිද? එයාගේ ඕවර් ටයිම් හරි එයාගේ ඕකේ එයාගේ ඉස්සරේ අප්ඩේට් කරනවා. හරි. අප්ඩේට් කරලා පස්සේ වෙන්නේ මේ payslip ටික ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා. හරි. අපි දැන් හැම එකටම මේ රෙෆරන්ස් ටික දාලා තියෙනවා. ඒ අදාළ payroll කියන sheet එකේ අදාළ ස්ථානයේ තියෙන වටිනාකම තමයි එකට ගෙනල්ලා එයා print කරන්නේ. හරි. පළවෙනි මාසේ තමයි මේ ගැටලුවක් වෙන්නේ මේ ඔක්කොම පරිසරය අප්ඩේට් කරගන්න ඕන. දෙවෙනි මාසේ හරි ඊට පස්සේ මේ මාසවල මේක ඔටෝමැටිකලි ගන්න පුළුවන්. හරි.
මොකද ආයේ වගකීමක් තියෙනවා මේක අපව ක්‍රොස් චෙක් කරන්න මේ අදාළ පුද්ගලයාට මේ අදාළ මේ සර්වර් එක හරිද කියලා. හොඳයි අපි දැන් බලමු හදාගත්ත මේ පේස් ලිස්ට් එක print කරන්නේ කොහොමද කියලා. අපි මේක ඩිසයින් කරේ A4 sheet එකකට දෙකක් ගන්න විදිහට. ඔයාලට කැමති නම් A5 sheet එකකටත් මේක ඩිසයින් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේක A4 sheet එකක slips දෙකක් පෙන්නනවා. අපි මේක print out එක අරගෙන දෙකට කපා ගන්න ඕනේ. අපි ඒක පහසු කරගන්න අපි ආපහු back ගිහිල්ලා අපි මේ උඩ හරියෙන් පොඩි ඉරි කැල්ලක් සටහන් කරගමු. ඒ ඉර කටින් මාක් එකක් හැටියට පාවිච්චි කළා. ඒ ඉර දිගේ කපන්න පුළුවන් මේ පේ ස්ලිප්ස් දෙකක් එන විදිහට. ඔයාලා A5 එකකට ඩිසයින් කරොත් මේ වගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි. දැන් අපි පේ රෝල් එකයි පේ ස්ලිප්ස් එකයි හදාගෙන ඉවරයි. දැන් අපි අන්තිමට නාමු බැංක් ට්‍රාන්ස්ෆර් එක. එතකොට මම බැංක් ට්‍රාන්ස්ෆර් එක copy and paste කරගත්තා. මේ Excel sheet එකට. හරි. මේකේ date එක ඔයාලා අදාළ දිනේ දාගන්න. ඔයාලා මේ අදාළ බැංකුවේ නම දාගන්න. ඊපස්සේ බැංක් ඇඩ්‍රස් එක දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි දාගන්න ඕන මේ ට්‍රාන්ස්ෆර් එක හදන මාසේ අවුරුද්දට කියලා දාන්න. අපි දැන් දාමු මේක මේ මාසේ 25. ඊට පස්සේ අපි කම්පැනි නම දාගමු. අපේ කම්පැනි නම අපි උදාහරණයක් ගත්තේ එලිස් කම්පැනි. ඊට පස්සේ අපි දාන්න ඕන අපේ බැංක් account number එක. දැන් මේ උදාහරණය දාගත්ත නම්බර. හරි. අපිට ඕනේ නම්බර එක බෝල්ඩ් කරන්න පුළුවන්. ඊට මාසෙත් දාගන්න. මාසේ සහ අවුරුද්ද. අපි දාමු අර 25. හරි. right. දැන් මේක විතර පේන්න තුනට අපි මේක පොඩ්ඩක් adjust කරගමු. සෙල් එකේ height එක. මම මේ column කීපයක් merge කරලා තියෙන එකට ඒ විදිහටම කොටයක් කැපයි වගේ පේන්න බැලු බැලුමට අපි ඒ නිසා view ගිහිල්ලා මේ grid line කියන එක off කරමු. මේක සාමාන්‍ය කොලයක් වගේ පේන්නේ. නේ? ඒක අපි ඒ කොටස කරා. දැන් ඊළඟට අපි මේ headings ටික තියෙනවා. දැන් අපිට ඕන ඒ අදාළ සේවකයාගේ නම් සහ එයාලගේ සැලරි බැංක් ඩීටේල්ස්. ඒක බැංක් ඩීටේල්ස් ගන්නවා නම් අපි කලින් සේවකයාව දැනුවත් කරලා එයාලට ෆෝම් එකක් දීලා පුරවලා එයාගේ අසනත් සහිතව අපි අරන් තියාගන්නවා එයාලගේ අදාළ පර්සනල් ෆයිල් එක. මේකෙන් තමයි අපි මේකට අප්ඩේට් කරගන්නේ. මේ බැංක් නේම් එකයි බැංක් account එකයි හැමතරම මාරු වෙන්නේ නැහැ. නමුත් මේ amount එක විතරම මාරු වෙන හැම මාසෙම. හරි. මේක අපි ඉස්ලාම කොහොමද මේ Excel එක හරහා මේ ටික ගන්න. පළවෙනි වැඩේ අපි මෙතන සමාන ලකුණු දාලා අපිට ඕන ඉම්ප්ලොයි නම ගන්න. සමාන ලකුණු දාගත්තා. අපි payroll එකට ගියා. මෙයාගේ නම තියෙන්නේ මේ C column එකේ 8 කියන ස්ථාන. මම එතනින් ගත්තා එයාගේ නම. ළඟට එයාට ගෙවන salary එක. දැන් අන්තිම salary payment total final amount එක තියෙන net salary. ඒක ගන්නේ සමාන ලකුණු දාලා අපි යන net salary කියන column එකට. දැන් අජිත් සිල්වා කියන මාත්‍යාගේ දැන් net salary තියෙන්නේ R8. මම ඒ පොයින්ට් එකේ ක්ලික් කරලා ගත්ත ඒ ඩීටේල්ස්. දැන් මම මේ ටික මේ දෙක කොපි කරලා දැන් පල්ලෙහාට අදිනවා. ඒකට ඔටෝමැටිකලි ඉතුරු කට්ටියගේ සැලරිස් එක ෆිල් වෙනවා. හරි. ඒකට මට සිද්ධ වෙනවා මේ අදාළ එක එම්ප්ලොයිගේ බැංක් account details අරගන්න. ඒ බැංකුවේ නමයි එයාගේ account number එක. මේ account එක තියෙන වෙන බැංක් එකක වෙන්න පුළුවන්. නමුත් අපේ බැංකුවට කියන්නේ මේ සේවකයා දීලා තියෙන මොකක්ද බැංකුවක ඒ අදාළ account එකට ඒ මාසේ සැලරි එක මාරු කරන්න කියනවා. ඊට පස්සේ අපි ඒක ටෝටල් එකක් ගමු. ටෝටල් එකක් ගන්න කොහොමද? මෙතන අදාළ සෙල් එකට ක්ලික් කරා. ඊට පස්සේ අපි ගමු sum කියන ෆන්ක්ෂන් එක. sum එක දාලා අපි මේ ටිකේ එකතුව highlight කරලා අපි දැක්කාම මේක තමයි බැංකුවට අපි කියන්නේ ටෝටල් ට්‍රාන්ස්ෆර් කරන්න ඕන amount. හරි. මේක අතරම මේ 1.4 මිලියන් එක payroll එකට අපි ගිහිල්ලා
අපි බැලුවොත් මේ net salary කියන column එකේ අන්තිම එකතුවට සමාන වෙනවා. අපි හරියට කරලා තිබුණා. දැන් මෙතන තියෙන්නේ 1.4 million තියෙනවා translate එකේ pay amount එක. පල්ලෙන් අපි thank you කියලා දාලා ඊට පස්සේ ආයතනය නම. දැන් අපි මෙතනදී අපි දාන්නේ ABC company limited. හරි. ඊට පස්සේ මේ කස්ටම් කරන පුද්ගලයාගේ නමයි එයාගේ designation එක. මෙතන දාගන්න. හරි. දාලා ඉවරලා අන්තිමට print out එක අරගෙන company seal එකක් ගහනවා. ඒක තමයි ඒකේ ඇත්තම මේ ලිපියේ වටිනාකම එන්නේ. උදාහරණයක් එන්නේ කොළඹ තියෙනවා account එක තියෙන පිළිගලා පිළිපිට අපි හිතමුකෝ යාගේ account number එක set වෙන මේ විදිහට කියලා. එහෙම අරගෙන ඉවරලා අනිත් පුද්ගලයන්ගේ accounts detail අපි අරගන්න ඕන. නමුත් මම දැනට නිකන් මේක පල්ලයට copy කරන්න. ඊට අපි අදාළ බැංකුවේ නම සහ ඒ ශාඛාවේ නම දාගන්න ඕන. ඊළඟට අපි දැන් ගිහින් බලමු මේක print out එක ගන්න කොහොමද. print preview එක බලනකොට අපිට පේනවා මෙන්න ලියුම ලස්සනට හැදලා තියෙනවා. දැන් මේක print කරන්න ඕනේ ඔයාලගේ company letterhead එක. හරි නිකන් කොලයක නෙවෙයි letterhead එක තමයි සාමාන්‍යයෙන් අපි print කරන්නේ මේ වගේ ලියුමක්. ඒ print out එක ගන්න කලින් ඔයාලා බලන්න company letterhead එකේ සාමාන්‍ය අඟල් දෙකක් එකමාරක් විතර උඩ කොට ඒ කියන්නේ top margin එක set වෙන්න ඕනේ. ඒකට අදාළ මේ margin එක මෙතෙන් අඩු වැඩි කරලා වා තියාගන්න. එතකොට letterhead එක දාලා print out එක ගන්නකොට මේ ටික විතරයි print වෙන්නේ. අර ඔයගොල්ලන් ගාව දැනට තියෙන letterhead එකට මුකුත් හානියක් වෙන්නේ නැහැ. බැරි වෙලාවට ඔයාලා ඒ වගේ letterhead එකක් නැත්තම් ඔයාලට කරන්න පුළුවන් තව වැඩක්. මෙතන මේ header section එකට දාගන්න පුළුවන් ඔයාලා company නම. අපි කලිනුත් කරා. ඒ ගන්නකොට මෙතන letterhead එක වෙනුවට ඔයාලගේ company නම print වෙනවා. අතන මේ නම විතරක් නෙවෙයි මේ address එකත් එන්න ඕන මෙතන. හරිනම් දැන් අපි සම්පූර්ණ payroll එකක් හදලා ඉවරයි. මම මේ ෆයිල් එකේ link එකක් description එකේ දාන්නම්. ඔයගොල්ලන් download කරලා පාවිච්චි කරන්න. හරි.